ආච්චි දැන් වයස කීයක් වෙනවද? එහුනේ නෑ. ඔය ඔත්තන බිම රුපියල් 1000ක් තියෙනවා ආච්චි. කොහෙද පුතේ? මේ බබා කියන්න පණ. ඇයි ඔයා මට පණ කියන්නේ? කොයි වෙලෙයිද දන්නේ නැහනේ. ඔයාගේ පුතා පන්තියේදී පාඩම් වැඩවලට කිසිම අවධානයක් නැහැ. සමා වෙන්න මිස් මොකද්ද කිව්වේ? අස්සිනා ලත් දෙකට මොකක්ද උනේ? අක්කා හදපු කේක් කන්න ගිහින් කැදුනා. මං ගිහින් ඉන්නගම් මල්ලි. මොකද හදිස්සියෙම නෑ අක්කා මට කන්න පුඩිමක් හදනවා කිව්වා. ඒපయ్యා. ඒපගෝ. මොකද ඔර දෙන්න ඔර කුණුහරුප කියන්නේ? ඒ මැරුණු එකාගේ නම ඒපා. මට සැගවුණ දක්ෂතා ගොඩක් තියෙනවා. මොන වගේවද? මම දන්නේ නැහැ. ඒවා හැංගිලානේ. ඔබ හැමදාම බොනවද බං? පඩි දවසට විතරයි. කවදද ඔබට පඩි හම්බ වෙන්නේ? මට දවසේ පඩි බං. අක්කේ එනවකෝ වැඩක් කියන්න. මොකද්ද කියනවා බලන්න. ආවනම් ලයිට් එක නිවලා ඵලයන්. ඔය පිටිපස්සෙන් නැග් ගායේ සල්ලි ගන්න. මැඩම් ඉක්මනට සල්ලි ගන්න. හරි වැඩක් නේ. මන් නැගි කකුල් දෙකෙන්. පොඩි උදව්වක් බලාපොරොත්තු වෙන ආවේ. මාව කරදරයක්ද මන්දා? අනේ නෑ කියන්න. ණයට රුපියල් 5000ක් ගන්න බැරි වෙයිද? බැරි වෙයි. මේ වාගේ පර්ස් එක බිම වැටලා තිබුණා. අනේ මේ මට කොල්ලෙක් ඉන්නවා. මචං වරෙන්. අද දවල් කෑම මං ගානේ. මචං මට ඔබට කියන්න හොඳ නිවුස් එකකුයි නරක නිවුස් එකකුයි තියෙනවා. මට මුලින් හොඳ නිවුස් එක කියපන්කෝ. උඹගේ කාර් එකේ ඇබෑග් සුපිරියටම වඩා මචං. හැමදාම සල්ලි නාස්ති කර කර බොන්න පිස්සුද තමුසෙට? වා 2000ක විතර මේකප් කරන්නේ. ඒ ඔයාට පේන්න ලස්සනට ඉන්නනේ අනේ. ඉතින් මට වාව ලස්සනට පේන්නේ බිව්වම තමයි. මොකද මිනිහෝ සැරින් සැරේ ඇවිත් වතුර ගහන්නේ? මං ඔහෙලගේ අම්මටයි තාත්තටයි පොරොන්දුවක් වුණානේ. ඒ මොකද්ද ඒ? මං පොරොන්දු වුණා ඔහෙව මලක් වගේ බලා ගන්නවා කියලා. තමුසේ බැඳලා ළමයාකුත් ඉන්නවා කියලා ඇයි නොකිව්වේ? මට ලැජ්ජ හිතුණා. මං ඔයාට ආදරේ. ඔයාගේ වයිෆ් එතකොට? ඔයාට පිස්සුද? එයා කෙල්ලොන්ට කැමති නෑ. ඔයා තවත් ඇල්කොහොල් ගත්තොත් ඔයා හිමීට මැරෙයි. ඒකට කමන්නේ නෑ ડોක්ටර්. මට හදිස්සි නෑ. සර් මට හෙට නිවාඩුවක් ඕනේ. හෙට නම් නිවාඩු දෙන්න බෑනේ. දැන් ඒ තමුන්ට නිවාඩුවක්. කලින් ලොක්කා නිවාඩු දෙන්න බෑ කියලා මිනිහට මිටියකින් ගැහුවා. ඒකේ නඩුව හෙට. ගන්නවා අයිසේ නිවාඩු එකට 5ක්. ඔනේ මට බෑ ඔයා නැතුව ඔන්න. පුදු අම්මෝ මාව ගනින් යකෝ මට දැම්ම මැරෙන්න බෑ. ඇන්ටි වයස කීයද? 45යි පුතේ. 45ක් කියලා නම් පේන්නේ නෑ. ඒකනේ මල්ලි. මට නිතරම අර්ශස් හැදෙනවා කප් මහත්තයෝ. ඔබතුමාගේ ගුද මාර්ගයේ ග්‍රහයෙක් හිර වෙලා කියලා මේ කේන්දරේ තියෙනවා. මොකක්ද අසනීපේ? මගේ බඩේ පේන් එකක් ડોක්ටර්. මොනවද දවල්ට කෑවේ? පීට්සා එකයි බර්ගර් එකයි. ගෑණිය මේක ඉන්ස්ටාග්‍රෑම් එකේ මේ ලෙඩේ හොද කරගන්න නම් ඇත්තට කාපුවා කියපන්. හාල් මැස්ස හොදී බතුයි. හෙලෝ අම්මේ සුභාරංචියක් තියෙනවා කියන්න. මොකද්ද පුතේ? ඔන්න අපි දෙන්න 3 දෙනෙක් වුණා. දෙයියනේ දුවේද්ද පුතේද්ද? නෑ අපේ ගෑණි වෙන මිනිහෙක් එක්ක යාළු වෙලා. අඩුම තරමේ මාව රෑ කෑමකටවත් එක්ක යනවා මිනිහෝ. මම බැඳපු ගෑනු එක්ක එළියට යන්නේ නෑ. මං තමුසේගේ ගෑණි මිනිහෝ. මම ප්‍රතිපත්ති වෙනස් කරන්නේ ඇයි ඔය අඩන්නේ? මං ආවේ බ්ලඩ් ටෙස්ට් එකට. ඒත් එයාලා මගේ ඇඟිල්ල කැපුවා. ඇයි දැන් ඔය අඩන්නේ? මං ආවේ යූරින් ටෙස්ට් එකට. තාත්තේ මට කෙල්ලෙක්ව බඳින්න ඕන. මටත් ඕනේ කෙල්ලෙක්. දැන් මේ ගෙදර එකෙක්ටවත් කොල්ලෝ එපාද? මට ඕනේ. මල්ලි වර්කවුට් කරන්න වරෙන්. උඹ කරපන් අයියේ. මං ආවේ ෆොටෝ ගහන්න. වයිෆ්ගේ හොඳම යාළුවා ලස්සනයි කියලා වැරදිලාවත් කියන්න එපා. හේතුව මං හොඳ වෙලා එවිත් කියන්න. අපි බදිමුද රත්තරන්. මගුලක් කතා කරනවා උදේ ඉදම් බැදලා ඉදලා දැන් තමයි ලිහුවේ ගෙදර උන්. තාත්තේ මාව පොඩ්ඩක් හන්දිය ගාවට දාලා එනවද? කෑල්ල එනවා කිව්වා. හිටපන් මං අම්මට කියන්න. එයාගේ අම්මත් එනවා මාර ලස්සනයි තාත්තේ. හිටපන් ඇදුමත් දාගෙන ඉන්න සුටුස් ගාලා. බබා ඔයා දන්නවද මං කන්න ආසම කෑම? ඔයා ඉතින් කන්නාස මගේ ඔළුවනේ. බබා අර බීපු මිනිස්සෙ දිහා බලන්නකෝ එයා තමයි මගේ කලින් බෝයිෆ්‍රෙන්ඩ් මං එයාව අතෑරියා. අම්මට සිරි මූ තාම මේක සමරනවද? ඉතින් කියන්නකෝ මොනවා හරි. අනේ මුලින් ඔයා කියන්න. බබා හදිස්සි හරි මම මැරුණොත් ඔයා කසුන්ව බදින්න. ඔයා එයා එක්ක තරහයි නේද? කසුන්ට දඩුවම් දෙන්න පුළුවන් හොඳම විදිය එක විතරයි. තාත්තේ මාව පොඩ්ඩක් හන්දිය ගාවට දාලා එනවද? කෑල්ල එනවා කිව්වා. හිටපන් මං අම්මට කියන්න. එයාගේ අම්මත් එනවා මාර ලස්සනයි තාත්තේ. හිටපන් ඇදුමත් දාගෙන ඉන්න සුටුස් ගාලා.